සනත්. මෙයා කරාටි මාස්ටර් කෙනෙක්. මෙයාගේ ලොකුම හතුර වුණේ ශාන්ත. මුන්දෙන් හම්බෙන හැම වෙලේම ගියම වලි. හරි ඒ වුණාට මේක එන කේලම. මේ ඉන්නේ ශාන්ත. උපතින්ම මොහුට හැඩි දැඩි එකක් ලැබී තිබුණත් මොහු ජිම් යන්න ගොඩක් ආස කරා. ඒ මහුගේ හැඩි දැඩි සිරුර තව තවත් විශාල කර ගැනීමට. ඒත් මොහුගේ ජොබ් එක නිසා නැතිනම් ගොඩක්ම මෙයාගේ කම්මැලිකම හින්දා තමයි. මෙයාගේ කම්මැලිකම හින්දා මෙයා ගෙට පැල්ලෙන් පොඩි ජිම් එකක් දාගත්තා. ඒකේ අරමුණ තමයි මෙයාගේ මස් පිඩු තව තවත් දියුණු කර ගැනීම. සනත් එකපාරක් ගියේ හොරෙන් ශාන්තලා ගෙවල් ළඟට. මෙයාලා ගෙවල් තිබ්බ එක ළඟ මූ ගියේ හැබැයි හොර වැඩකට. ඒ ශාන්ත ඩිෆ් කීයක් ගන්නවද කියලා බලන්න. ශාන්තේ දා උදේම ජිම් එකේ වැඩ පටන් අරගෙන තිබ්බේ. ඒ වුණාට සනත් හොරෙන් ආපු බව දන්නේ නැහැ. ඔව් හොරෙන් ඇවිල්ලා බලන් ඉදියේ මෝ ඩිෆ් කීයක් ගන්නවද කියලා. Dekai. Tunai. Akarai. ජිම් එකේ වැඩ ඉවර කරපු ශාන්ත ඔහුගේ ගෙදරට යන්න හදද්දිම දැක්කේ ඔහුගේ හොඳම හතුරා වුණු සනත්ගේ කණ්ණාඩි දෙකයි. Salat. Pasti barang kamu. Cisade වතුරක් කපලානේ මෙහෙම වන්නාගේ ගගෙන්වත් අඩු. වතුරක් කපලානේ. මගේ ඇඟක් බහිද්දන්නේ මේ කඳු නැගලා. ගැඹුරු තැනටවත් යන්න ආන්නේ නැහැ මම. Kalau guru කවුද අකෝ? මං තෝ හම්බෙනකම් තමයි හිටියේ. මාත් හම්බෙලා තමයි ඉන්නේ. තෝ මං කරපු වැඩේ හොරෙන් බලවුවනේ. මම නම් බැලුවේ නැත්නම් හොර වැඩ. අනේ පලන්දෝ යන්න. වරයක්ව ගහගන්න. වරෙන් ගහගන්න. වරෙන් යෝගෝ. වරයක්ව
බොරු වැඩ කරගෙන ඉන්න ගහ ගන්නයි. ඇයිදෝ ගොමවමු එහෙනම්. අර යන්න ගන්න. නන්දන සීනගේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියරුගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න මීර දීලා කුම්කුම සුවඳ පුරා විශ්වන ලීලා අංජන සිසිල නුරා ඇස්වල ගාලා නැත බැඳි ආදු දිදි නැමට වෙලි ඉඳලා දෙතුලේ කොණම් සෙමින් අමලා ඔබ ආයෙත් ඇසන් කොණට කරලා යන්තම් කොරෙන් මට සබලලා නන්දන සීනගේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියරුගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න මීර දීලා සූපිරින්ගා බාලා සීනයක් පෙන්නාලා ආයෙමත් කොඳුරාලා ආදරේ කියන්න කොලං ගිලා දෙතුලෙන් කොණම් සෙමින් අමලා ඔබ ආයෙත් සන් කොණට කරලා යන්තම් කොරෙන් මට සබලලා මට ටිකක් සීනා සෙන්න ඕනා නන්දන සීනගේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියරුගාලා චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා නැලවෙන්න මීර දීලා තියමරා නියඟලා වදමලක්ද නෙලලා අංගලා බන්දලා ඇලබලන්න හිතලා නීතුමත් ශෘංගාරයි දේතුනුත් රල් පෑයයි පාඩුවත් නැති ගානයි ආදරේ පෙරසේමයි ආදරේ සිමින්න කොලං දීලා දෙතුලෙන් කොණම් සෙමින් අපලා ඔබ ආයෙත් ඇසක් කොණට කරලා යන්තම් කොරෙන් මට සබලලා මට ටිකක් අවසානයේදී සනත් සහ සාන්තගේ ජීවිතය එදා වලියෙන් පසු අවසාන වූයේ මෙසේ